බුදුදහමට අනුව මේ ලෝකෙ හැදිලා තියෙන්නේ පස් මහා ස්කන්ධයන්ගෙන්. හැබැයි මේ දේවල් ස්ථීර දේවල් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කිව්වා රූපය කියන්නේ කලාප කියලා. කලාප කියන්නේ මොකද්ද? මේක ශක්ති තැටි හරි කම්පන එකතුවක් කියලා හරි අපිට හිතන්න පුළුවන්. මේ කලාප තමයි නිරන්තරයෙන් ඇති වෙලා නැති වෙලා යන්නේ. ඒ කියන්නේ තප්පරයකට ට්‍රිලියන ගාණක් විතර වෙනස් වීම වෙනවා. අනිත්‍යතාවය බුදුදහමේ ප්‍රධාන ධර්මයක් තමයි සියල්ල අනිත්‍යයි කියන එක. කිසිම දෙයක් ස්ථීරව පවතින්නේ නැහැ. හැම දෙයක්ම නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. උපදිනවා, පවතිනවා, විනාශ වෙනවා, නැවත උපදිනවා. මේ චක්‍රේ පවා අති වේගෙන් සිද්ධ වෙනවා. ඉතින් මේකෙයි අයින්ස්ටයින් කිව්ව දේ අතර සම්බන්ධය මොකක්ද? පදාර්ථයේ ස්ථීර නැහැ. අයින්ස්ටයින් කිව්වා පදාර්ථය කියන්නේ ස්ථීර දෙයක් නෙමෙයි කියලා. ඒක ශක්තියට හැරෙන්න පුළුවන්. ශක්තිය පදාර්ථයට හැරෙන්න පුළුවන්. අණුවක් කියන්නේ හිස් අවකාශයක්. ඒක මැද තියෙන කුඩා න්‍යෂ්ටියක්. ඒක වටේ ඉලෙක්ට්‍රෝන කැරකෙනවා. ඉලෙක්ට්‍රෝන තමයි ශක්ති කැටි එහෙමත් නැත්නම් එනර්ජි පැකට්ස් නිර්මාණය කරන්නේ. බුදුදහම කිව්වා පදාර්ථයේ ස්ථීර නැහැ කියලා. රූපය කියන්නේ කලාප ශක්ති තැටි නිතරම චලනය වෙන දෙයක් කියලා. ඒවා නිතරම ඇති වෙලා නැති වෙලා යනවා. මේ බඩුව මෙතන තියෙනවා කියලා අපි කියනවා වුණා. ඇත්තට මේක පවා නිරන්තරයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් හිතන්න වාගේ ශරීරය ගැන අයින්ස්ටයින් කියන විදිහට වාගේ ශරීරයේ අණු නිරන්තරයෙන්ම ශක්තිය අවශෝෂණය කරනවා. නිකුත් කරනවා. බුදුදහම කියන විදිහට ඔයාගේ ශරීරය කලාප වලින් හැදිලා ඒවා තප්පරයකට ට්‍රිලියන වාරයක් ඇති වෙලා නැති වෙලා යනවා. දෙපැත්තෙන්ම කියන්නේ ඔයා කියන්නේ ස්ථීර දෙයක් නෙමෙයි කියලා.